හායි අයිබෝන් මගේ channel එකට ඔයාලව හරි ආදරයෙන් මම පිළිගන්නවා. ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එකට හරි ලස්සන කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒ හැම එකකටම මම ඔයාලට තෑන්ක්ස් කරනවා. මම ඒවට හරි ආදරෙයි. ඔයාලට මම හරි ආදරෙයි. ඉතින් අද මම ඔයාලට තව විශේෂ දෙයක් අරන් ආවා. ඒ තමයි පැක් එකක්. අමුද්‍රව්‍ය දෙකෙන් සුපිරිම පැක් එකක්. අපි බලමු මේකට මොනවද ඕනි වෙන්නේ කියලා. ඒක ගොඩක් වටින දෙයක්. මොකද ඒක හැම අවුවට පිච්චිනාම ගන්න පුළුවන් හොඳ පැක් එකක්. දැන් ස්පෝර්ට් මීටුත් එනවනේ. ඉතින් ඒක වලට ගොඩක් වටී කියලා මම හිතනවා. ඒකයි මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ. ඒ වගේම බීචිං ආසාදන වලට හැම දෙයකටම හොඳයි. අපි බලමු. අපි බලමු මේකට ඕන වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. අපිට මුලින්ම ඕන වෙනවා කඩල පිටි. ඊට පස්සේ කෝන්ෆ්ලවර්. ඊට පස්සේ අපිට මික්ස් කරගන්න වතුර. මේ වගේ භාජනයක් ඕනේ මේක මික්ස් කරගන්න. දැන් අපි යන් මේක හදන්න. මෙන්න මේ වගේ භාජනයක තමයි මේක හදන්නේ. මේ වගේ එකක් කොලත් ගන්න හොඳට හොදලා වියලිව ගන්න මේවා. පිරිසිදුව. මොකද අපි මේවා මූණටනේ ගන්නෙ. මම මේ කඩල පිටි වලින් හැන්ඩි දෙකක් දාගන්නවා. ඊට පස්සේ අපි කෝන්ෆ්ලවර් වලින් තව හැන්ඩි දෙකක් දාගමු. ඊට පස්සේ අපිට පුළුවන් මේක මික්ස් කරගන්න අවශ්‍ය විදියට වතුර දාගන්න. අපිට මේකට රෝස වතුර දාන්නත් පුළුවන්. රෝස වතුර දැන් මං ගාව නැති හින්දා තමයි මම වතුර දාන්නේ. හරි. දැන් මේක හොඳට මික්ස් කරගමු. ඔයාලට පුළුවන් මේකට ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් යෝගට් දානවා නම් ගොඩක් හොඳයි. මොකද යෝගට් වලට ඇතුළත ඩ්‍රයි වෙන්නේ නැහනේ. මේක තෙල් සමකටත් හොඳයි. ඩ්‍රයි ස්කින් වලට ඕන එකට මේක යූස් කරන්න පුළුවන්. ඒත් ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් ඔයාලා මේ යෝගට් දාන්න. තව රෝස වතුර දානවා නම් තෙල් සමකට ගොඩක් හොඳයි. මේක ඔයාලගේ ගොඩක් සන්බර්න් වෙලා තියෙනවා නම් සතියට දවසක් ගන්න. එතකොට ඔයාලට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. නැත්නම් මේක මාසෙට එකපාරක් සතියට එකපාරක් වගේ කෑවොත් ගොඩක් හොඳයි. හොඳ රිසල්ට් ගන්න නම් ඔයාලා සතියට එකපාරක් ගන්න. කියන්නේ ඔයාලට පුළුවන් ලා ගන්න. හැබැයි මේක රාත්‍රී කාලෙත් ගන්න නම් ගොඩක් හොඳයි. මොකද අපි පව්වට යන්නේ නැහනේ. පිටේ ඇතුළේනේ නේද? ඔයාලා පුළුවන් හැමදේම ඉවරලා ස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා වැඩට ගිහිල්ලා ඇවිල්ලා මේක ඕනක වෙලාවක ගන්න පුළුවන්. හැබැයි රැට ගන්නවා නම් තමයි ගොඩක්ම හොඳ. දැන් මම මේක මික්ස් කරගන්නවා. ඔයාලගේ මූණට ගන්න පුළුවන් වෙන තරමට මේක මික්ස් කරගන්න. අමුද්‍රව්‍ය දෙකක් ඉන්න ඔයාලට මේක හොදට හොයා ගන්න අමාරු වෙන එක පුරුදුනේ. ටිකක් වෙලා හොඳට මික්ස් කරගන්න. අපි බලමු අපි පැක් එක කොහොමද තියෙන්නේ කියලා. මූණ හොදගෙන ඉන්නේ දැන්. මේක ඇප්ලයි කරලා ගලමු. මේ තියෙන්නේ මගේ පැක් එක මම දිය කරගත්ත ඒක මගේ මූණට හරියන විදිහට මම දිය කරගත්තා. දැන් අපි මේක මූණ ගාමු. ඔයාලා කොන්නේ ගෙඩියක් බඳගෙන මේක ගන්නවා නම් බෙල්ලෙත් ගාගන්න බෑ. මම අද මූණේ විතරයි ඔයාලට මේක ගාලා පෙන්නන්නේ. හොඳට ඔයාලගේ මූණෙම ගාගන්න. මම අද බෙල්ල ගන්න වීඩියෝ එකට එන්නේ. හරි දැන් මම ගෑවා. දැන් මම විනාඩි 30ක් ඉඳලා ඔයාලට පෙන්නන්නම් මගේ මූණ වොෂ් කරලා. හරිද? ගල් වෙනවා මේවා. දැන් මේක වොෂ් කරමු. මම වොෂ් කරන් යනවා. පෙන්නන්න.
මම මුණ හොදන් ආවා. දැන් මගේ මුණ හරිම සොෆ්ට් වෙලා ඔයාලට පේනවා ඇති. හැබැයි වැඩේ ඉවර නෑ. තව ගෙයක් යන්න. අපිට මේ වගේ ටෝන එකක් ගන්න වෙනවා. ටෝන නැත්නම් අයිස් කැටයක්. නැත්නම් මොයිස්චරයිසර් එකක්. මොකද එතකොට අපේ හමට ගොඩාක් හොඳයි. මොකද ඕපන් පෝසස් තියෙනවානේ. ඒවට අපි ඒවා වහන්න තමයි මේවා මේක යූස් කරන්න ඕනේ. ඔයාලට ඕන ටෝන එකක් ගන්න පුළුවන්. මම පාවිච්චි කරන එක මට අයිස් කැට හරියන්නේ නැහැ. ඒ වගේම මේක ගෑනු ළමයටත් පිරිමි ළමයටත් දෙගොල්ලන්ටම ගන්න පුළුවන්. ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට දෙගොල්ලම ලස්සනට ඉන්න එපයි නේද? ඒකින්ද ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් පල්හැන් කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාගේ යාළුවටත් මේ වගේ ප්‍රශ්න වලින් දුක් විඳින අයට දැන් හැම දුර්වර්ණ වෙනා නම්, හැම අපිට පිච්චිලා නම්, බ්ලීචින් ගාලා හැම ඩැමේජ් කරන් ඉන්නවනේ. උන්ගලන්ට මේක දැම්ම යවන්න. මම කිව්වා අමුද්‍රව්‍ය දෙකම ගොඩක් හොඳයි. හෝම් ෆ්ලවර් වලට හැම ගොඩක් සොෆ්ට් වෙනවා. ඒ වගේම කඩල පිටි වලට අපේ සන් ටෑන් රිමූව් කරන්න අපේ හැමට ගොඩක් හොඳ කලර් එකක් ගේන්න කඩල පිටි වලට බලන්න. ඒ වගේ හොඳ දේවල් ස්වභාවික දේවල්නේ. ඒ වගේ දේවල් කෑවම වගේ හැමටත් හොඳයි. ඒකෙන්ද යාළුවටත් යවන්න ෂෙයා කරන්න, ඔයත් පාවිච්චි කරන්න, ගෙදර ඉන්න අයටත් කියන්න හැමෝටම කියලා. ඔයාලා තව ලස්සන වෙන්න මම තව ලස්සන ටිප්ස් වලට අරගෙන එන්නම්. ඉතින් මේක පුංචි ටිප් එකක් විතරයි. එහෙනම් අදට මං ගිහලා එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් මං තව අලුත් වීඩියෝකින් ඔයාලා ගාවට